තාක්ෂණවේදීන්ගේ මහගෙදර ලෙස හඳුන්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය මගින් පිරිනමන ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලා පිළිබඳ ඔයාලා දැනුවත්ද? එහෙනම් එම ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලා පිළිබඳ විස්තර කරගන්න මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. මේ තින්නන්ගේ මල්ලි අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය. එතකොට මෙන්න මේකේ රූපේ දැක්ක ගමන් ඔය ෆොටෝ එක ගොඩක් තැන්වල ඔයාලා දැකලා ඇති. ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ වගේ හැඩයක් තියෙන කැම්පස් එක අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය. හරි. අපි දැන් යන් අපේ කැම්පස් එකේ තියෙන ඩිග්‍රී ගැන කතා කරන්න. මුලින්ම කතා කරනවා ඔයාලා දෙවෙනි කාණ්ඩයෙන් BET කියන ඩිග්‍රිය. ඒ කියන්නේ ඔයාලා කලින් කතා කරාන ඉන්නකො මම ස්ලයිඩ් එකට ආයෙ ගිහිල්ලා මෙන්න මේ දෙවෙනි කාණ්ඩයෙන් ඉංජිනේරු තාක්ෂණයේදී නැත්නම් ET කියන විෂය කළා තියෙන කට්ටියට මම කියවනේ කැම්පස් එකේ BET කියන ඩිග්‍රී හදාරන්න පුළුවන් කියලා. අන්න ඒ BET කියන ඩිග්‍රී යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අපේ තියෙනවා බලන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් 6ක් තියෙනවා. එකක් තමයි ඔටෝමොබයිල් ටෙක්නොලොජි. අනිත් එක මෙකට්‍රොනික් ටෙක්නොලොජි. අනිත් එක පොලිමර් ප්‍රොසෙසින් ටෙක්නොලොජි. අනිත් එක එනර්ජි ඇන්ඩ් එන්වයරන්මන්ටල් ටෙක්නොලොජි. අනිත් එක කන්ස්ට්‍රක්ෂන් බිල්ඩින්ග්ස් ඇන්ඩ් සර්විසස් ටෙක්නොලොජි. අනිත් එක ජියෝ ටෙක්නොලොජි. අපිට මේ සේරම ටික ඩිග්‍රී 6ක් BET ඩිග්‍රී යටතේ අපිට තෝරගන්න පුළුවන් පැති 6ක් අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ තියෙනවා. හරි. එතකොට මම දැන් මුලින් එකෙන් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නම්. ඕල් වෙල් ඉයරින් අංගිල මල්ලා තියෙන හින්දා එයාලට තේරෙන විදිහට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. හරි. මුලින්ම මම යනවා මේ ඔටෝමොබයිල් ටෙක්නොලොජි කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න. මම ඒකට අපේ කැම්පස් එකේ සයිට් එක තුනට ෂෙයා කරන්නම්. හරි. ඔයාලට පේනවා ඇති. එතකොට මේ ඔටෝමොබයිල් ටෙක්නොලොජි කියන්නේ මල්ලි නංගි එතකොට අර අපි කලින් කතා කරා වගේ A level සබ්ජෙක්ට් වල අපි තියෙන වාහන ගැන. එතකොට මේ වාහන ඒ කියන්නේ වාහන හැදිලා තියෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒවල තියෙන බ්‍රේක් සිස්ටම්, ඒ වගේම අලුත් තාක්ෂණයේ එයාබෑග්, ඒ වගේ ඒවට ඒව හදන්නේ කොහොමද? ඔන්න ඔය වගේ පැති ගොඩක් ගැන මේ ඔටෝමොබයිල් ටෙක්නොලොජි එකේදී කතා කරනවා. එතකොට මේ ඔටෝමොබයිල් ටෙක්නොලොජි එක අපිට කළා යන්න පුළුවන් හැමෝම අහන ජොබ් තියෙනවා. මේ අපි මම මේ කැම්පස් එකේ සයිට් එකෙන්ම අරගෙන දාපු ටිකක් තමයි තියෙන්නේ. අපේ වෙබ්සයිට් එකෙන්ම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට මේ වෙබ්සයිට් එකට ගිහලා බලන්න පුළුවන්. ලින්ක් ටික අපි අනිවාර්යයෙන් WhatsApp group එකට දාන්නම්. බලන්න උගන්වන සබ්ජෙක්ට් ටිකක් තියෙනවා. ඒ වගේම ස්ටඩීස් සහ මේ කැරියර් පාත් කියලා කියන්නේ අපිට යන්න පුළුවන් ජොබ් ඔපචුනිටිස්. ඒ කියන්නේ මොන වගේ ජොබ් වලටද යන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට මේකෙදි අපිට යන්න පුළුවන් ජොබ් ගැන සඳහන් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔටෝමොබයිල් ටෙක්නොලොජි අපිට කළා වාහන හදන කම්පැනි. ඒ කියන්නේ වාහන ඇසෙම්බල් කම්පැනි. ඒ කියන්නේ පිටරටින් වාහන වල බඩු ගෙනල්ලා අපේ ලංකාවේ හදනෝන් ඩිසයින් කළ කාර් එහෙම. ඒ කියන්නේ එහෙන් තමයි සේරම ගෙන්නන්නේ අදාළ උපකරණ ටික ලංකාවේ තමයි එකලස් කරලා හදන්නේ. අන්න ඒ වගේ කම්පැනි. ඊට පස්සේ වාහන අලුත් වැඩියා ගන්න තැන්. ඊට පස්සේ වාහන කම්පැනි වල ඩිරෙක්ටර්ස්ලා, එක්සිකියුටිව් කියන්නේ මැනේජර්ස්ලා විදියට යන්න පුළුවන්. තමන්ගේ හැකියාව තියෙනවා. ඒ වගේ ගොඩක් තැන්වල ඔටෝමොබයිල් කරලා යන්න පුළුවන්. හරි. මල්ලි කෙනෙක් අහලා තියෙනවා. හරි. ඔයාගේ ප්‍රශ්නෙට මල්ලි උත්තරේ දෙනවා. ICT පැත්ත ගැන කතා කරන්න ආවා. මේ දැන් කතා කරන්නේ කැම්පස් එකේ තියෙන ET පැත්ත ගැන තමයි දැන් කතා කරගෙන යන්නේ. ඔය IT පැත්ත ගැන අන්තිමට තියෙනවා කතා කරන්න. ET පැත්ත ගැන කතා කරනවා, BST පැත්ත ගැන කතා කරනවා, ICT පැත්ත ගැන කතා කරනවා. මුලින් අපි ET පැත්ත ගැන කතා කරලා IT ගැන ආවම ආගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. හරි. අපි යන් ස්ක්‍රීන් එකට ආයි ස්ක්‍රීන් එක පේන ඇති කියලා මම හිතනවා. ස්ක්‍රීන් එක ආය අවුල් එකයි. ආය අවුල් ඉන්නේ. හරි මම හදන්නම්. හරි නම් මල්ලි පොඩි අවුලක් වෙලා තියෙනවා අපේ කැන්වා සොෆ්ට්වෙයාර් එකේ අපි
පොඩි තැනක අවුලක් ගිහලා තමයි මේ මෙච්චර වෙලා වීඩියෝ එකෙන් පෙන්න ඇතිලා තියෙන්නේ. සෝරි පොඩි ටෙක්නිකල් අවුලක් ගිහලා තියෙන්නේ. දැන් හරි මම හිතනවා දැන් සම්පූර්ණයෙන්ම ආවත් වෙනවා කොටුවත් එක්ක. තේරම හරි කියලා පොඩ්ඩක් කවුරුහරි කියන්න හරිද කියලා. හරි හරිනේ හරි. දැන් එහෙනම් කරා යන්න. හරි. ඔන්න ඔටෝමොබයිල් ගැන අදහසක් දුන්නා. හරි. දැන් ඊළඟට අපි යනවා ජයවර්ධනපුරේ තියෙන වැඩිම ඉල්ලුමක් තියෙන. ගොඩාක් කට්ටිය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මේ මෙකාට්‍රොනික් කියන්නේ මොකක්ද කියන එක ගැන හඳුන්වන්න. එතකොට මේ මෙකාට්‍රොනික් කියන ඩිග්‍රිය ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. අපේ කැම්පස් එකේ සයිට් එකට මම පොඩ්ඩක් යන්න බලන්න පොඩ්ඩක් ඉන්න. හරි. ඔය තියෙන මෙකාට්‍රොනික් කියන්නේ ඔයාලට මම මේ කියන හැම විස්තරයක්ම අපේ කැම්පස් එකේ වෙබ්සයිට් එකේ මම ලින්ක් එක ඔයාලා ගෲප් එකට දාන්නම්. ඔයාලට ගිහිල්ලා කියවලා තේරුම් ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් තියෙන්නේ ලොකු ඕන කෙනෙක්ට සරල ඉංග්‍රීසි තියෙන්නේ කියවලා තේරුම් ගන්න පුළුවන්. මම මේ කියන හැම දෙයක්ම අපේ මේ වෙබ්සයිට් වල සඳහන් වෙලා තියෙන දේවල්. ඔයාලට ගිහිල්ලා චෙක් කරලා බලන්න පුළුවන්. එතකොට මේ මෙකට්‍රොනික් කියන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ET පැත්තේ BET ඩිග්‍රී ගන්න කට්ටියට වැදගත්ම ඩිග්‍රී එකක්. එතකොට මේ මෙකට්‍රොනික් කියන ඩිග්‍රී එකේදී ප්‍රධානම කතා කරන්න නම් ඉවල්ලි රොබෝ තාක්ෂණය. ඊට පස්සේ කොහොමද වාහන ස්වයංක්‍රීයකරණය කරන්නේ? කියන වාහන දැන් ඩ්‍රයිවර් මුකුත් කරන්න නැතුව ස්වයංක්‍රීය වෙනවා. ඒ වගේ දේවල්. ඊට පස්සේ අපේ තව ඔටෝමේෂන් පැත්ත කොහොමද දේවල් ස්වයංක්‍රීයව සිදු කරන්නේ? යන්ත්‍ර සූත්‍ර කොහොමද ස්වයංක්‍රීයව වැඩ කරන්නේ? ඔය වගේ මිකැනිකල් සහ ඉලෙක්ට්‍රොනික් කියන එකතු වෙලා ගත්ත හොඳ ඩිග්‍රියක්. ගොඩාක් ලංකාවේ වගේ පිටරට ජොබ් තියෙන හොඳ පැත්තක් තමයි මේ මෙකට්‍රොනික්ස් කියලා කියන්නේ. ඒකට ඔයාලට මේ ඩිග්‍රියත් කරන්න පුළුවන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඳහන් වෙන ජොබ් ඔපචුනිටිස් ඔයාලට පේනවා ඇති මේ වෙබ්සයිට් එකේ තියෙනවා. බලන්න මේකේ තියෙනවා බලන්න ඔයාලට පේනවා ඇති robotics and automation තියෙනවා. ඔයාලට ඒකේ ස්ටාෆ් විදියට යන්න පුළුවන්. ඊට පස්සේ ඇකඩමික් එක උගන්වන පැත්තට යන්න පුළුවන් මෙකට්‍රොනික්. මේ කෝස් එක කරාම ඔයාලට විවිධ පැති වලට යන්න පුළුවන් මෙකට්‍රොනික්ස්. හරි. අපි ඊළඟට යනවා BET වල තියෙන තුන්වෙනි එකට. ඒක තමයි polymer processing technology කියන එක. එතකොට මේ polymer processing technology කියන එකේ තේරුම තමයි polymer කියන්නේ බහුඅවයවික. එතකොට මේ polymer processing technology කියන එක polymer processing technology කියන එක කරොත් අපිට යන්න පුළුවන් සාමාන්‍යයෙන් රබර් නිෂ්පාදන සම්බන්ධ පැතිවලට. ඊට පස්සේ තීන්ත නිෂ්පාදනය ඔන්න වගේ ලොකු ලොකු කම්පැනි වලට අපිට යන්න පුළුවන් මේ බහුභාගයක සම්බන්ධව නිෂ්පාදන කරන තැන් වලට මේ polymer processing technology එක කරොත් අපිට යන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා energy and environmental technology. එතකොට මේ energy and environmental කියන්නේ එක කෝස් එකේ තියෙන පැති දෙකක්නේ. තනි උපාධියක් විතර ඒ කියන්නේ තනි කෝස් එකක් තනි උපාධියක් විතර තමයි මේකත් අපිට තියෙන්නේ ඉගෙන ගන්න. එතකොට මේ energy and environmental කියන එකේ තියෙන්නේ මේ එනර්ජි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි දන්න ඕනේ ඔය ගල් අඟුරු බලාගාර, power plant, ඊට පස්සේ විදුලි බලාගාර. ඔන්න ඔය වගේ පැති ගැන තමයි ඔය එනර්ජි පැත්තේ ඒ කියන්නේ එනර්ජි සම්ප්‍රේෂණය. ඒ කියන්නේ කොහොමද විදුලි බලාගාරවල විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ, ඒව සම්බන්ධ තාක්ෂණ මොනවද ඒව සම්බන්ධ. ඊට පස්සේ අපිට ඔය ගල් අඟුරු බලාගාර ඔන්න ඔය වගේ ජොබ් වලට මේ එනර්ජි පැත්තේ තියෙනවා. එතකොට මේ එන්වයරන්මන්ටල් පැත්තේ ඒ වගේම තමයි අපිට තියෙනවනේ දැන් කවුරු හිතුවත් ඔය අපේ කසල කළමනාකරණය තියෙනවනේ. කසල කළමනාකරණය ගන්න පුළුවන් අලුත් තාක්ෂණය භාවිත කරලා කොහොමද ඒවා නැවත පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඒ වගේ ලොකු ටෙක්නික්ස් තියෙනවා. එතකොට මේ එනර්ජි ඇන්ඩ් එන්වයරන්මන්ටල් කරලා ඒ වගේ ලොකු ජොබ් ෆීල්ඩ් එකට යන්න පුළුවන්. එතකොට මෙන්න මේකෙත් සඳහන් වෙනවා ප්‍රසන්ටේෂන් එකේ මෙන්න මේ සඳහන් වෙන ජොබ් ෆීල්ඩ් වලට ඔයාට යන්න පුළුවන්. environmental technologist කෙනෙක් කියන්නේ පරිසර තාක්ෂණ වේදිකයෙක් විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ මැනේජර් එක්සිකියුටිව් කියන්නේ කම්පැනි වල මැනේජර් කෙනෙක් විදිහට යන්න පුළුවන්. පවර් ප්ලාන්ට් වල කියන්නේ විදුලි බලාගාර වල වගේ. ඊට පස්සේ සියලුම ජොබ් ටික මෙතන සඳහන් වෙනවා. මම සරලව මේ පැහැදිලි කරන්නේ ඕ ලෙවල් නම් කියලා මල්ලත් ඉන්න හින්දා ඔයාලට ඕන නම් වෙබ්සයිට් එකේ link එක දාන්න ගිහිල්ලා තව වැඩි දුරටත් කරුණු හොයලා බලන්න පුළුවන්. හරි. ඊළඟට BED පැත්තේ තියෙන පාඨමාලාව තමයි construction and building service technology. මොකද්ද construction and building technology කියලා කියන්නේ? තනිකරම civil. මම කලින් කිව්වා වගේ ගෙවල් ඩිසයින් කරන පැත්ත, ඊට පස්සේ plan නදින ඒවා, වහලවල් හදනවා, ඒ වගේ. එතකොට අපිට මේ construction කියන්නේ තනිකර ඉදිකිරීම පැත්ත. ඉදිකිරීම පැත්තේ මොනවද කරන්න කියන්නේ? එතකොට මේක construction technology කරලත් අපිට construction පැත්තේ තාක්ෂණ වේදියෙක් මැනේජර් කෙනෙක්, ඒ වගේම වුණනම් අපිට කැම්පස් එක පැත්තේ ඇකඩමික් පැත්තට යන්න පුළුවන්. ඒ වගේ කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු ජොබ්ස් පාර්ට් එකක් මේකෙත් තියෙනවා. හරි. ඊළඟට තියෙනවා මෙන්න මේ ජියෝ ටෙක්නොලොජි කියලා එකක් තියෙනවා ජපුරේ.
එතකොට මේ ජියෝ ටෙක්නොලොජි කියලා කියන්නේ මල්ලන්ගේ මල්ලි දැන් කන්ස්ට්‍රක්ෂන් කියලා කියන්නේ පොළවෙන් උඩනේ. එන පොළවේ ඉඳලා ගෙවල් හදන පොළව මතු පිටින් උඩ ගෙවල් හදන ඒවා. මේ ජියෝ ටෙක්නොලොජි වලදී පාද මුලින්ම කියන්නේ ફોකස් කරන්නේ මේ පොළවෙන් යට දිගේ. කියන්නේ පොළවෙන් පාර්ශ්ව පැත්ත. කියන්නේ ටනල් කියන්නේ උමම් මාර්ග කොහොමද හදන්නේ, ඊට පස්සේ අපි පස කොහොමද පසේ කියන්නේ ගයක් හදනවා නම් නිකම් බෑනේ. කන්ස්ට්‍රක්ෂන් උඩ හැදුවට යට පසට අපි ඒ කියන්නේ බර දරා ගන්න පුළුවන් විදිහට හදන්න ඕන. ඒ වගේ ලොකු තාක්ෂණයක් තියෙනවා ජියෝ ටෙක්නොලොජි කියන්නේ ඒ වගේ දෙයක්. කියන්නේ කන්ස්ට්‍රක්ෂන් කලින් එකේදී කතා කරපු මේ කන්ස්ට්‍රක්ෂන් කියලා කියන්නේ ඉදිකිරීම කියන්නේ පොළවෙන් උඩ සාමාන්‍ය කරන ඉදිකිරීම පැත්ත ඒකෙදි කතා කරන්නේ. එතකොට මේ ජියෝ ටෙක්නොලොජි එකේදී සරලව කිව්වොත් පොළවෙන් යට උමම් මාර්ග ඩිසයින් කරන විදිය, පොළවේ පස කොහොමද අපිට ගැලපෙන විදිහට හදාගන්නේ. ඒ වගේ දේවල් තමයි මේ ජියෝ ටෙක්නොලොජි වලදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ. ඔන්න ඔය ඩිග්‍රී 6 තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයට ආවොත් මේ ඔයා මේ පැති 6න් කැමති පැත්තක් ඔයාට කරන්න පුළුවන්. හරි. අපි දැන්